කොහොමද යාළුවනේ ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම අද වීඩියෝ එකකින් ගේන්නේ මගේ හවස් වරුව. වැඩ ගොඩක් කරගන්න බැරි වෙච්ච මගේ හවස් වරුවේ කොහොමද මම ගත කරන්නේ කියලා තමයි ඔයාලට පේන්නේ. අය පේන්නේ අපේ ගෙදර උඩ තට්ටුවට ගිහපුවාම වටපිටාව ගෙවල් අඩුයි අපේ පැත්තේ. ඉතින් පහන එහෙම තියලා මේ තියෙන්නේ මගේ වත්තෙන් ගත්ත කහ. අපි සාමාන්‍යයෙන් කහ කුඩු කඩෙන් ගේන්නේ අපි හදා කරලාමයි කහ කුඩු හදාගන්නේ. ගෙදර කන ප්‍රමාණයකට තියෙනවා. ඉතින් හරි සතුටුයි මෙහෙම දෙයක් හම්බුනහම. දැන් ඉතින් දුවට නම් කෑම දුන්නා. අද පාන් එයාට දුන්නේ. ලොකුවට හදන්න වෙලාවක් තිබ්බේ නැති හින්දා මේ ක්‍රමේ නම් ඔයාලා පුරුදු කරගන්න එපා. ෆෝන් එක දාලා දීලා මම සාමාන්‍යයෙන් හවස් වරුවට විතරයි මේ වැඩේ කරන්නේ. උදේටයි දවල්ට මම කොහොමද දෙන්නේ නැහැ. හවසට විතරයි මම එයාට පොඩ්ඩක් එයාට පුළුවන් දේ ගන්න පේනවනේ. මිඳුලක්වත් අද හරියට අස් කරගන්න හම්බුනේ. අපි දෙන්න පොඩ්ඩක් එළියට ගියා අපේ වැඩවලට. ඉතින් එතකොට මොනවත් කරගන්න හම්බුන්නේ නැහැ. විශේෂයෙන් මම අද කියන්න ගත්තේ මම අද කැතිකොස් මාළුවක් හදනවා. දැන් වෙලාව 7යි. ඉතින් අපි දෙන්නම තේ එකක් බීලම ඉතුරු වැඩ ටික පටන් ගන්නවා කියලා තමයි මම හිතාගෙන හිටියේ. තව යන්නත් ඕනේ අද මාළුවක් හදන්න ඕනේ. එහෙනම් ප්ලේන් ටිකක් බීලම වැඩ පටන් ගමු. අම්මා වැඩට යන්න කලින් බනිස් වගේක් ගෙනත් දීලා තිබ්බා. ඉතින් ඒ බනිස් කන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. දුවට හොරෙන් තමයි කන්නේ. මොකද දැන් මෙයා මේවා කාලානේ ඉන්නේ දවල්ට. ආය කෑවොත් රැට ඔය කන ටිකවත් කන්නේ නැහැ. දැන් නම් හොඳටම කඩචෝරු වලට පුරුදු වෙලා තියෙන්නේ. හස්බන්ඩ්ුත් නයි පොඩි ඕපදූපේකුත් කතා කර කර දැන් ලෑස්ති වෙන්නේ බනිස් කන්න. ජයම් බනිස් හරි රහයි අනේ මන් දන්නේ මම වැඩි පැණි රස වලට කැමති නැහැ. අපි මට වීඩියෝ කරනවට කැමති නැහැ අනේ. එයා එපා කියලා කියනවා. ඉතින් මම අමාරුවෙන් පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. මේ එයා එහෙම කරනවට කැමති නැහැ. එයාලගේ ඔෆිස් එකේ කට්ටිය විහිළු කරනවලු. ඉතින් ඒ හින්දා මේ වැඩි එයා වීඩියෝ වලට පෙනී හිටීමේ කියන්නේ පෙනී හිටින්නේ නැහැ. එන්නෙම නැති තරම් වීඩියෝ වලට. ඉතින් ඔය විදිහට බනිස් කාලා තේ වීලා අපි දෙන්න චූටි වෙලාවක් ගත කරා. ඇත්තටම කිව්වොත් මේ වෙලාව තමයි මම පොඩ්ඩක් හරි නිදහසේ ඉන්නේ. මේ වෙලාවේ බබා නිදා ගන්න වෙලාව. ඒ හින්දා ඊට පස්සේ මම ඔන්න ආයෙමත් ආවා කැතිකොස් මාළුවක් හදන්න ඕනේ දේවල් කපලා තියාගන්න. ඉතින් මේ ඇත්තම කිව්වොත් මම මේ කොස් පොලොස් උයන වැඩේට හරි අකමැතියි. මොකද සුද්ධ කරන්න වෙලා යනවනේ. ඒ හින්දා මේවා කරලා දෙන්න. ඉතින් කිරියම්ම තමයි මේ එයාට ටිකක් අසනීප වෙලා. අනික මම තීරණය කරා දැන් කිරියම්මලා හරි කවුරු හරි ඉදර නැති වෙන වෙලාවකත් මට මෙහෙම දෙයක් කරගන්න සිද්ධ වුණොත් කියලා මම අද කොස් කපාගෙන ඔක්කොම ටික සුද්ධ කරගත්තා. ඉතින් මේ කැතිකොස් කියන්නේ අර කොස් පැහෙන්න කලින් උයන ඔයාලා දන්නවනේ. ඉතින් කොස් මැල්ලුම් හදන ක්‍රමයක්නේ. ඉතින් ඒක හරි රහයි. දැන් මම ওই කොස් ඇට ටිකක් තලාගෙන ඒ ටිකට කහයි ලුණුයි දාලා චුට්ටක් තඹ ගන්න හදන්නේ හොඳට හොදලා. ඉතින් මේ හොදලා කහයි ලුණුයි දාලා තඹන්න එකවරම කොසුත් දාලා තඹන්න පුළුවන්. නමුත් අර කොස් ඇට ටිකක් මේ තැම්බෙන්න ඕන නිසා මම වෙනම කොස් ඇට ටිකක් දාලා කහයි ලුණුයි දාලා තඹන්නේ. මේ එකම දේ කියනවාද මන් දන්නේ නැහැ. එතකොට වතුර චුට්ටක් දාලා තැම්බෙන්න තියෙනවා. කැතිකොස් හරි රහයි. හැබැයි සමහරක් අයට බඩේ කැක්කුම හැදෙනවා. ඉතින් ඒක නිසා ඒකට අනිවාර්යෙන් ගම්මිරිස් ටිකක් එතකොට සුදු ලුණු ටිකක් වැඩිපුර දා ගන්න ඕනි. දැන් මම මේ කරන්නේ රෑට මේ කොස් ටික ඔක්කොම තම්බලා තියෙනවා. කවුරු හරි හිතන්න පුළුවන් නරක වෙනවද කියලා. ඇත්තටම කිව්වොත් නරක වෙන්නේ නැහැ. අපි දෙලුත් මෙහෙම තම්බලා තියෙනවා. එතකොට කොස් උයනවා නම් කොස් ටිකත් අපි මෙහෙම තම්බලා තියෙනවා. නරක වෙන්නේ නැහැ. එතකොට උදේට ලේසියිනේ. දැනුත් මම මේ උදේට ගන්න තමයි මම මේ ටික තම්බලා තියන්නේ. මඤ්ඤොක්කා ඒවා අපි ලුණුයි කහයි දාලා හොඳට තම්බලා තියෙනවා. ඒ කියන්නේ කම්පේ කරපිංචා ඒවා ඔක්කොම හොඳට දාලා තම්බලා තියෙනවා. උදේට එතකොට කිරි දාලා අපිට දැන් මේකට නම් පොල් මැල්ලුම හදලා අපිට දාන්න විතරයි තියෙන්නේ. ආයෙමත් ඔන්න මහත්තයා ඇවිල්ලා අපි දෙන්න ඔන්න අපේ ඉතින් මේ දවස්වල ඇත්තටම කිව්වොත් ලොකු ප්‍රශ්න ගොඩක් අනේ මෙහෙම හිටියට ඉතින් ඒ හින්දා ඒව ගැන තමයි කතා කරන්නේ. මම දැන් මේ ඔය උළුහාල් ඊට පස්සේ බෙදපු 3-5 ටිකක් ඔන්න තියෙනවා අපේ කොස් ඇට එක. ඒක දැන් මේ තැම්බෙනවා.
තියෙන්නේ. ඊට පස්සේ ඒකට රම්පේ කරපිංච දානවා. ඒ ටික විතරයි දාන්නේ. ලුණු මදි පාඩුවට හෙට දාගන්න පුළුවන්. මොකද මම කොස්සට වලටත් ලුණු දැම්මනේ. කැමරාව කොහෙට අල්ලනවද දන්නේ තනියම වැඩ කරගන්නකොට. එහෙම තමයි යාළුවනේ. ඉතින් ඕක හොඳට තැම්බෙන්න දෙන්න ඕනි වහලා. ඒ අතරට මං කුස්සියාස් කරගන්න යන්නේ. පුදුම තොගයක් අද හොදන්න තිබ්බා. මොකද දවල් වරුවේ මං ගෙදර හිටියේ නැති නිසා මම මේ එන්න මේ විදිහට අර හවසට කුස්සිය හස් කරලා තිබ්බහම ඔයාලටත් තියෙනවද යාළුවනේ මේ හරි උදේට මනස සැහැල්ලුයි. ඒ කියන්නේ ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන් එතකොට. අපි ගොඩක් උයන්නේ දරලිපේනේ. ඉතින් අර වලන් එහෙම ගොඩක් එකතු වෙනවා. ඉතින් උයනවනේ කොහොමත් අපේ ගෙදර බත් තමයි වැඩි හරියක් කැවෙන්නේ. එහෙමත් දවසකට තමයි අපි මේ වෙන මොන හරි දෙයක් කරන්නේ. නමුත් දැන් හිතවුවා මේ අපි රැට මොන හරි පොඩි දෙයක් කන්නත් පුරුදු වෙනවා කියලා. බබාට නම් මම රැට ඔය මොන හරි එළවලු තම්බලා එහෙම මොන හරි හදලා දෙනවා. ඒ අරින්න එහෙම අර ලොකුවට වෙනම අමතර දේවල් කන්නේ නැහැ. පාන් එහෙම කන්නේ මොකද කිරි අම්මා කන්නේත් නැහැ. ඉතින් ඒ හින්දා මට දෙක තුනක් ආයෙ වෙන වෙනම හදන්නත් බැහැ දැන් දුවත් එක්ක. ඒ හින්දා මේ එකම දෙයක් කන දෙයක් උයලා හස්බන්ඩ්ලා ඒ ඔක්කොම කන දෙයක් උයලා කරනවා. ඉතින් මේ ඔන්න ඔය විදිහට හවස ඔක්කොම වැඩ ටික ඉවර කරගන්නවා. ඇත්තටම මේ හවස් වරුවේ අපි දෙන්න හරිම නිදහසේ ඉන්නේ. මොකද මේ බබත් නිදි දැන් මේ වෙනකොට. එතකොට අපි දෙන්නටත් අර තියෙන දෙයක් කතා බහ කරගෙන අනාගතය ගැන මොන හරි දෙයක් කරගන්න අපි දෙන්නටත් මේ හම්බ වෙන chance එක ඇත්තටම හරිම හොඳයි. ඉතින් ඔයාලත් බලන්නකෝ වයිෆ් වැඩ කරනවා නම් එහෙම නැත්නම් හස්බන්ඩ් මොකක් හරි වැඩක් කරනවා නම් එයාට කරදරයක් නොවෙන්න එතන ගිහිල්ලා එයාත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා දවසේ දේවල් කතා බහ කරලා එහෙම ඉන්න වෙලාවක් හදාගන්න. එතකොට ඇත්තටම මනසත් නිදහස් වෙනවා. මම ඒ අපේ බලපැටියට බත් දැම්මේ. ඇත්තටම කිව්වොත් ඒ අපේ බලපැටිය නෙමෙයි අපේ මාමලාගේ බලපැටිය. ඒ වුණාට ඉන්නෙම බලපැටව දෙන්නම ඉන්නෙම අපේ ගෙදර. ඒගොල්ලෝ ගෙදර යන්නේ නැහැ. යනවා. ඒ වුණාට ආයෙ විජහට එනවා. ඒ කියන්නේ ගිහිල්ලා එනවා. මම තා පොඩි ටිප් එකක් පාවිච්චි කරනවා. දැන් අවසට ඉතුරු වෙන හැලි වලන් ඒවා ඔක්කොම හොදලා මෙන්න මේ වගේ පොඩි බේසමකට දාලා තියෙනවා වතුර බහින්න. නැත්තම් අර හැමතැනම වතුර වැටිලා කුස්සියේ මේ තෙත ගතියක් එනවා. ඒ හින්දා අන්තිමේදී ඔක්කොම හැඳිත් එක්ක සේරම මේ හොදලා තේ මල්ල ඒවා ඔක්කොම හොදලා එහෙම තමයි මම රැට ගොඩක් වෙලාවට නිදාගන්නේ. ඔන්න තියෙනවා අපේ කැතිකුස් මාළුවට තව ටිකක් තැම්බෙන්න ඕනේ. මේකේ වතුර දැන් තැම්බිලා වැඩි වගේ දැනෙනවා නම් වතුර ටික පෙරලා තියන්න. වතුරත් එක්ක තියන්න එපා කොයි වෙලාවෙත්. වතුර පෙරලා තිබ්බහම මේ නරක් වෙන්නේ නැහැ. වතුරත් එක්ක තිබ්බොත් පොඩි සෙවල ගතියක් එනවා. මේක කන්න බෑ එතකොට. හස්බන්ඩ් දුන්න මම පොඩක් මේක වීඩියෝ කරලා දෙන්න මට කියලා. එයා හරි අකමැති වැඩක් අනේ මෙව්වා. එයා ඉන්නෙම ෆෝන් එකේ. ඒ වුණාට එයාට මේ මම මොන හරි කිව්වහම මේක කරලා දෙන්න එයාට හරි කම්මැලිලු. හරි අකමැති. ඉතින් ඔන්න බලන්නකෝ අනේ මන් දන්නේ මේ ලිප උඩ මේ උල්පතකින් වතුර එනවා වගේ ලිපලු මේ මේසෙ උඩ උල්පතකින් වතුර එනවා වගේ මේකේ මේ වතුර ලීක් එකක් තියෙනවා හොයා ගන්න බෑ කොහෙද කියලා. හරි කරදරයක් ඒක. ලිපට ගින්දර දාලා තියෙනවා. ඔය හදිසියට බලන්න කිව්වහම ලිපට ගින්දර දාලා තියෙනවා. මේ අඩිය අල්ලනවා. තව ටිකකින් මට බලන්න බැරි වුණා නා කොස් එක. ගෙවල් දොරවල් අතු ගාලා අස් කරනකොට දවසේ කාලේ ඉවරයි. ඉතින් යහන කෙනෙක් ගෙදර ඉන්නවා එහෙනම් අයියෝ ඔයා ගෙදරනේ ඉන්නේ. ඔයාට මොනවද ඔච්චර තියෙන වැඩ කියලා අහනවා. දැන් අපේ අම්මා එහෙම වුණත් ගෙදර ගිහපුවාම කියනවා ගෙදර ඉන්නේ දෙන්නයිනේ අනේ ඔච්චර මොනවද තියෙන වැඩ. එහෙම තමයි අහන්නේ. ඉතින් ඒ කරන කෙනා තමයි බලන්නේ එතකොට. දන්නේ මොකක්ද වෙන්නේ කියලා. ගෙවල් දොරවල් අතු ගාලා ඉතින් දරුවන්ගේ වැඩ කරලා මේ තියෙන දැන් මගේ කැතිකොස් මාළුව ඒක හොඳට තැම්බිලා තියෙන. දැන් මම මේක වහලා තියෙනවා. දැන් අපි දෙන්න දෙලුත් එක්ක පාන් කන්න ලෑස්ති. ගොඩක් බඩගින්නක් නෑ. දැන් තේ එකක් බිව්වනේ බනිස් කාලා. ඒ හින්දා පානුත් ගෙදර ගෙනත් තිබ්බ. දැන් ඕක උදේට ඒකත් විසික් කරන්න වෙනවනේ. ඒ හින්දා අපි දෙන්න
දෙල් එක්ක පාන් කෑවා. දැන් ඔයාලා හිතනවා ඇති රෑට දෙල් උදේට කොස් කියලා. ඇත්තටම දෙල් ගෙනාවේ උදේට උයන්න. නමුත් ඒ දෙල් ගෙඩිය මේ ඉදෙන්න ඇවිල්ලා. ඉතින් ඒ හින්දා ඒක දෙල් ගෙඩිය උයවුවා. එතකොට තමයි අපිට කොස් හම්බුනේ. ඉතින් ඒකත් මං කොස් ටිකක් තැම්බෙන තිබ්බා. දැන් මේ ඔක්කොම අස්පස් කරලා බලන්නකො ලස්සන එතකොට. මෙහෙම තිබ්බහම හරි හිතට සැහැල්ලුයි. දැන් මට මේ බලනකොටත් හරි හිතට සැහැල්ලුයි. ඉතින් ඒකත් ඒ විදිහට අස්පස් කරලා තව ඔය තියෙන වැඩ ටිකක් තියෙනවා. අද ටිකක් වෙලා ඇහැරලා ඉන්නත් ඕනේ. මොකද කිරියම්මගේ ඇස් ඔපරේෂන් කරලා ඒකට ඇහැට බෙහෙත් දාන්න තියෙන්නේ 10ට. ඉතින් මම 10 වෙනකන් ඇහැරලා ඉන්නත් ඕනේ. ඔයාලත් මේ විදිහට අස් කරනවා මම දන්නවා. ඉතින් මමත් ඔයාලගෙන් තමයි මේ දේවල් ඉගෙන ගත්තේ YouTube එකේ. මෙන්න මේ විදිහට මම ඔක්කොම හොඳට වහලා තියෙනවා. වහලා උදේට තමයි ආයේ ඉතින් වැඩ පටන් ගන්නෙ. ඔන්න ඔය විදිහට තමයි මගේ රාත්‍රියේ කාලය ගත වුණේ අද. මම සාමාන්‍යයෙන් ඩේලි මෙහෙම වෙන්නේ අර අපි ගමනක් ගියපු හින්දා. ඉතින් මේ බලමුකෝ දැන් උදේ වරුව කොහොමද කියලා උදේට කොහොමද කියලා මේ හොඳටම නිදිමතයි ඇත්තටම. දැන් මම වොෂ් එකක් දාගෙන තවත් ඇහැල්ලා ඉන්න ඕනේ. දැන් වෙලාව 9යි මං හිතන්නේ 10 වෙනකන් ඇහැල්ලා ඉන්න ඕනේ බෙහෙත් දාන්න. ඉතින් එහෙනම් උදේදී හම්බ වෙමු. ඔන්න මං උදෙන්ම නැගිටලා දැන් කොස් මැල්ලුම හදන්න තමයි යන්නේ. ඔය තියෙන්නේ ඕනියම ගම්මිරිස් සුදු ලුණු කරපිංචා රතු ලුණු තියෙනවා තමයි ගොඩක් රස. ඊට පස්සේ මම නයි මිරිස් ටිකක් ගත්තා. මේ ටික ඔක්කොම ඔය වංගෙඩියට දාලා කොටා ගන්න තියෙන්නේ. මේක මිරිස් ගලේ අමර ගන්න තියෙනවා නම් හොඳයි පියන්නේ. අපේ කැතිගොස් මාළුව දැන් මම මේක ආයේ ලිපේ තියලා රත් කර ගන්නවා. හොඳට රත් කරගත්තාම ලේසි. ආයෙ මුකුත් කරන්න දෙයක් නැහැ. ඔය පේනවනේ පහා මාට එයත් නැගිටගෙන උයන්න වගේ කෝලම් කර කර ඉන්නවා මගෙත් එක්ක අර පේන්නේ නැද්දානේ මේ. ඉතින් දැන් මම පොල් මැල්ලුම කොටාගෙන ඉවරයි. යාළුවනේ මේකට සූදුරු ටිකක් අනිවාර්යයෙන් එකතු කරන්න. හරිම රසයි සූදුරු එකතු කරපුවාම ඔයාලා පැපොල් මැල්ලුමට ඒ දේවල් වලට එකතු කරන්නකො සූදුරු. අනේ හරිම රසයි කරවිල මැල්ලුමට. ඒවට හරිම රහයි. ඉතින් ඔන්න ඔය විදිහට පොල් මැල්ලුම හදාගත්තා. හදාගෙන අරකට කලවම් කරන්න තමයි තියෙන්නේ. මේ කොස් එකට කලවම් කරන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට දාලා කොස් එකට කලවම් කරන්න තියෙන්නේ. කැමරාව මොකක් හරි වෙලා ඒ වෙලාවේ මට දුවත් කංගෙන් දිරි ගන්නවා. අනික මේසේ උඩ ඉන්නේ මට වැටෙයි කියලාත් බයයි. මොකක් හරි කැමරාව වෙලා ඔයාලට පැහැදිලි නැද්ද දන්නේ මම ආයෙ වෙලාවක හදලා පෙන්නන්නම්. ඉතින් අපිට කොස් හම්බ වෙනවා හරි අඩුයි. ඒ හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට දාලා විනාඩියක් දෙකක් පියනෙන් වහලා තියන කලවම් කරන්න කලියෙන්. අඩිය අල්ලන්න දෙන්නේ නැතුව ඊට පස්සේ කවලම් කරලා මේ ගින්දර අඩු කරලා කවලම් කරලා ගින්දර අඩු කරලා ටික වෙලාවක් ලිපේ තියන්න පොල් ටික අර මැලවෙන්න. හරිම රහයි. කැමරාව මොකක් හරි වෙලා යාළුවනේ. ඉතින් ඒක හරියටම මේ මම දන්නේ නැහැ තාම වීඩියෝ එඩිට් කරන්න මේවා දැන් තමයි මම ටිකක් ඔය ඉගෙන ගන්නෙ. ඉතින් ওই විදිහට වහලා තියලා මේකට මිරිස් කරල්ල එහෙම දාලා පොල් ටික කලවම් කරලා මිරිස් කරල්ල එහෙම දාලා තෙල් දාලා ගන්න තියෙන්නේ. තෙල් ටිකක් දාලා ගන්න හරිම රසයි. එහෙනම් අදට ගිහින් එන්නම්. thank you බලනවට.